මේ වෙලාවෙවත් අපි කනගාටු දෙයක් කියලා තමයි කියන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. මට පුළුවන් තරම් ඉක්මනින් දැන් අපිට ආරංචිලා තියෙනවා හැටියට මෙන්න මේ මම මේ ලයිව් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන බඩු ටික අවශ්‍ය වෙනවා කියලා මහරගම යූත් එකේ ඉන්න ත්‍රිපෝෂ එක කරන මල්ලි දයියද දන්නේ නැහැ. එයා දාලා තිබ්බා. ඉතින් නාරයන් පිට ඉඳන් මම බඩු ටිකක් ගෙනියන්න එතනට ගෙනියන්න මම ලෑස්ති වෙනවා. ඉතින් නාරයන් පිට ඉඳන් ගෙනියන්න තියෙනවා. එහෙම මොනාරි දෙන්න ලෑස්ති. එහෙම නැත්නම් අපිට යවන්න පුළුවන් කියලා කවුරු හරි ඉන්නවා නම් නාරයන් පිට ඊට පස්සේ කිරුළපන ඊට පස්සේ නාවල අන්න ඒරියාස් වල කවුරු හරි ඉන්නවා නම් මොනාරි ඔයගොල්ලන්ට දෙන්න බඩු මොනාරි තියෙනවා නම් ගෙනියන්න පුළුවන් අපේ යාළුවන්ට අයියලාට මල්ලිලාට උදව් කරන්න පුළුවන් දේවල් මොනාරි තියෙනවා නම් ඒවා මට කියන්න මම නම්බර් එකක් දාන්න මට නම්බර් එක දාන්න අමතක වුණා ඒ නම්බර් එකට කතා කරලා කියන්න ඉතින් මම යන වෙලාවේ එහෙමම ගෙනියන්න පුළුවන් එහෙම නැත්නම් තවත් වාහන arrange කරන්න අපි try කරමු මේ හින්දා අපිට පොඩි වාහන තිබ්බනම් ඕගොල්ලෝ උනත් join වෙන්න එතකොට පුළුවන් අපිට අද අවශ්‍ය ඇතුළත ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ඒගොල්ලන්ට ගෙනියන්න පුළුවන් විදිහ ඒගොල්ලෝ arrange කරගන්න පුළුවන් විදිහ මෙන්න මේ description එකේ දාලා තියෙන මොන වගේ දේවල්ද ඕනේ කියලා ඉතින් ඒවත් බලන්න ඒ වගේම වතුර අත්‍යවශ්‍යයි ඒ වගේම බබාලට නැප්කින්ස් මම හිතන්නේ නැප්කින්ස් එහෙම නැත්නම් අවශ්‍ය වෙන දේවල් ඔයගොල්ලන්ට දන්නවා. ඉතින් ඒවත් arrange කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම වාහන තියෙන කට්ටිය පුළුවන් කට්ටිය ඉන්නවා නම් ගෙනියන්න බඩු ගෙනියන්න එහෙම උදව් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් join වෙන්න අනිවාර්යෙන්. ඉතින් බලලා කියන්න කොහොමද කියලා මම නම්බර් එකක් දාන්නම් contact කරන්න. ஸோ தமிழ்லையும் சொல்லணும் என்னென்னு சொன்னால் பாதிக்கப்பட்ட இடங்களில் இருக்கிற மக்களுக்காக மகாரகம யூத்தில் வந்து த்ரீபோஷ அப்படிங்கிற அந்த வீடியோ செய்கிற அண்ணாவா தம்பியான்னு தெரியல அவங்க வந்து கலெக்ட் பண்ணியிருக்காங்க. ஸோ உங்களுக்கும் உங்ககிட்ட இருக்கிற சாமான்ல ஏதாவது உடுப்புகளை தவிர சாப்பாடுகள் தேவையான ஐட்டங்கள் உங்களுக்கு கொடுக்கறதுக்கு இருக்குது அப்படின்னு சொன்னால் எக்ஸ்ட்ராவாக இருக்குது அப்படின்னு சொன்னால் கண்டிப்பாக கண்டாக்ட் பண்ணுங்கள். நாராயண்பேட்டையில் இருந்து கிர்லப்பனை அது மட்டும் இல்லாமல் நாவலை அந்த மாதிரி அந்த ஏரியாவில் இருக்கிறவங்களுக்கு கொண்டு போய் கொடுக்கறதுக்கு மார்க்கம் கொண்டு போய் கொடுக்கறதுக்கு வழி இல்லைன்னு சொன்னால் எனக்கு கண்டாக்ட் பண்ணுங்கள். நான் என்னுடைய வாகனம் அது மட்டும் இல்லாமல் என்னுடைய ஃப்ரெண்ட்ஸ் அப்படி யார் சரி இருந்தாங்கன்னா பக்கத்தில் இருந்தாங்கன்னா அவங்களுடைய வாகனங்களை கலெக்ட் பண்ணிவிட்டு நாங்கள் கொண்டு போய் கொடுக்கறதுக்கு நாங்கள் ரெடி பண்ணிக்கிட்டு இருக்கோம். ஸோ யாராச்சும் இருந்தீங்கன்னு சொன்னால் கண்டிப்பாக இதை சொல்லுங்கள், ஷேர் பண்ணி விடுங்க. அண்ட் வந்து உங்களுக்கு தெரிஞ்சவங்களுக்கும் சொல்லுங்கள். அப்படி கொண்டு போய் கொடுக்குறதா இருந்தால் இந்த இடத்து மூலமாக கொண்டு போய் கொடுக்கலாம், அவங்க கொண்டு போய் அங்கே கொடுப்பாங்க அப்படின்னு. இது மட்டும் இல்லாமல் தெரனை அது மட்டும் இல்லாமல் சிரச டிவி அதை பார்க்குறவங்க கூட அவங்க இருக்கிற கலெக்ட் பண்ணுற இடங்கள் நிறைய போட்டிருக்காங்க. ஸோ அங்கே கூட நீங்கள் கொண்டு போய் கலெக்ஷனுக்கு கொடுக்கலாம். ஸோ மறந்துடாதீங்க. ஸோ මම කිව්ව දේ තමයි ඉතින් ආයෙ මම සිංහලෙනුත් කියන්න. ඉතින් ත්‍රිපෝෂ ෆැමිලි එකේ අර වීඩියෝස් කරන මල්ලි ගොඩාක් මහරගම යූත් එකට කට්ටියට බඩු ගෙනියනවා. ඉතින් එහෙම ගෙනියන මොහොතේදී ඕගොල්ලන්ට අමාරුයි නම් එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ ඉන්න පළාත් වලින් ඕගොල්ලන්ට ගෙනියන්න අමාරු වෙන නාරයන් පිට කිර්ලපන නාවල අවටින් ඉන්න කට්ටිය කවුරු හරි තව තමන්ගේ උදව් කරන්න පුළුවන් කියලා හිතන කට්ටිය ඉන්නවා නම් ඕගොල්ලෝ මට කතා කරන්න, මගේ නම්බර් එකත් එක්ක දාන්නම්. ඉතින් අනිවාර්යෙන් කියන්න. එතකොට එන්න කැමති කට්ටිය කවුරු හරි ඉන්නවා නම් එන්න උදව් කරන්න. බඩුත් එක්ක වාහනේත් එක්ක ඉන්න පුළුවන් නම් ගේන්න පුළුවන් නම් කියන්න. එතකොට තවත් ලේසි අපිට. ඉතින් බලලා කියන්න. මට මේකට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන් ඕගොල්ලන්ට නම්බර් එකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. කවුරු හරි උදව් කරන්න කැමති කට්ටිය එහෙම නැත්නම් ඒ කියන්නේ අපිත් එක්ක සපෝට් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් join වෙන්න. ඉතින් පුළුවන් තරම් කට්ටියට කියන්න කිර්ලපන නාරයන් පිට අවට ඉන්න කට්ටිය උදව් කරන්න. තමන් ගාව තියෙනවා නම් වැඩිපුර තියෙනවා නම් එහෙම නැත්නම් අරන් දෙන්න පුළුවන් නම් ඒ ටික අරන් තියන්න තැන කියන්න. මම පුළුවන් තැන් වලින් මම කලෙක්ට් කරගෙන යන්න කියලා තමයි මම ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්න තැන් වලට හරි ඔයගොල්ලන්ට යාළුවන්ට හරි කියලා හරි එහෙම ගෙනියන්න කැමති වුණාට යන්න විදියක් නැත්නම් ඒගොල්ලන්ට මාව කන්ටැක්ට් කරන්න කියන්න. හරිනේ?